Hello, hi. මම ඩොක්ටර් සංගසේනාගේ ඩොක්ටර් ෂයින්. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ facial asymmetry ගැන. ඉතින් මෑට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි කුඩා කාලේදී අතනම දත කිවල් කිරීම නිසා දත් එකක් හරි කීපයක් හරි මගේ එක පැත්තක් පොඩක් නිකන් මසල් එකේ අර ෆුල්නස් එක නෑ වගේ පේන්න තියෙනවා. ඉතින් මේකට හොඳ විසඳුම තමයි අතන මේ අඩු තැනට දත ඉම්ප්ලාන්ට් ඩයමාර්ගය ලබා දීම. ඊට අමතරව අර දත්වල තියෙන අර ඉරෙගුලරිටි එකට අපිට පුළුවන් facial scan එකකින් එහෙම නැත්නම් intraoral scan එකකින් ස්කෑන් කරලා digital smile scan එකක් කරලා ඇයට දත් ටික කොහොමද හරියාකාරව smiles curve එකට හැදෙන්නේ කියලා පෙන්නලා ඒ ප්‍රතිකාරය කරාට පස්සේ අපිට පුළුවන් අර නැති තැන් වලට implant මාර්ගෙත් දත් සවි කරලා අර තිබ්බ මොන තියෙන fullness එක නැවත ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සමහර අයගේ පිටුපස දත් හරස් අතර එහෙම නැත්නම් මේකට කියන අතරම impacted third molecule එහෙම නැත්නම් සමහර අය wisdom tooth නැත්නම් ඥානදත්ත කියලා නන්න මේක තමයි. මේක නිසා ඇත්තටම අපේ මොනේ facial fullness එක වැඩි වගේ පේන්න පුළුවන්. මොකද මේ දත හරහාට තිබුණොත්. ඉතින් මේ වගේ දත් ඉවත් කරලා අපිට පුළුවන් මේ fullness එක අඩු කරගන්න. ඉතින් අද අපි බලන්නේ කොහොමද මේ අර facial asymmetry නැති කරගන්නේ කියලා. Invisalign ඊට පස්සේ අර අඩු තැන් වලට implant දාලා ඊට පස්සේ අර සමහර දත්වල හරසතර පිටුම දත් ඉවත් කරලා ඉතින් මේ වගේ combined surgery එකකින් multi disability surgery එකකින් කොහොමද කියලා බලනවා අපි. එයාගේ facial asymmetry නැවත තරතරපත් කරගන්න.